සසර කෙරවට YouTube නාලිකාවෙන් අද අපි ඇවිල්ලා ඉන්නේ බොහොම සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි කොරියාවේ සෝල් නගරයේ භූමියන්සා කියන මහායාන භික්ඛුනි ආරණ්‍යයට. මේ භික්ඛුනි ආරණ්‍ය පිහිටලා තියෙන්නේ අපි කිව්වත් වගේ කොරියාවේ සෝල් නගරයේ. ඒක සෝල් නගරයට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් හරිම සීතල රටක් මේ වෙලාව වෙනකොටත් මේ අවුරුද්දේ මේ කාලවකවානුවේ බොහොම සීතල රටක්. ඉතින් ඒ නිසා එළිය අපිට මේ වැඩසටහන කරන්න බෑ. අපි මේ භික්ඛුනි ආරණ්‍යයේ භික්ඛුනීන් වහන්සේට අපි දැනුම් දුන්නා අපි එනවා කියලා. ඉතින් එතුමිය සැදී පැහැදී ඉන්නවා අපිට මේ පන්සල පිළිබඳ තොරතුරු ලබා දෙන්න. ඉතින් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ භික්ඛුනි ආරණ්‍ය ප්‍රධාන භික්ඛුනීන් වහන්සේ. අපි ඇතුළට ගිහිල්ලා මේ වැඩසටහන සම්බන්ධ වෙමු. ඔබට මාත් එක්ක එකතු වුණොත් බලා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් මේ මහායාන පන්සලක් තුළ මොනවාද සිදුවෙන වතාවත් මොනවද? එතකොට මේ මහායාන පන්සලක් කියලා කියන්නේ මොකක්ද? තේරවාද පන්සලේ මහායාන පන්සලේ තියෙන වෙනස මොකක්ද? මේ වගේ තොරතුරු රාශියක් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඔබට මම ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මේ වැඩසටහනත් එක්ක. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නකොට හරි සුවිශේෂී විදිහට. මොකද මේ හරිම සීතලයි. මේ වෙනකොටත් සෙල්සියස් අංශක ඍණ 7ක් වගේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් සෙල්සියස් අංශක ඍණ 7ක් කියලා කියන්නේ දරා ගන්න බැරි තරම් සීතලයි. ඒ නිසා අපිට මේ එළියේ මේ වැඩසටහන කරන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි විහාරස්ථානයේ බලලා විහාරස්ථානයේ සුන්දරතන නරඹලා විහාරස්ථානයේ ඒ වතාවත් කරන හැටි නරඹලා අපිට ඒ දේවල් සියලුම දේවල් නරඹන ගමන් අපිට මේ තොරතුරු රාශියක් අපිට දැනගන්න පුළුවන්. ඒත් එක්කම අද අපිට මේ වැඩසටහනේදී මේ මෙහෙණින් වහන්සේ එමත් නැත්නම් අපේ භික්ඛුනීන් වහන්සේ කොරියන් භාෂාව කතා කරන්නේ. මම කොරියන් භාෂාව කතා කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේ භාෂාව අපිට පරිවර්තනය කර ගැනීම සඳහා අපිත් එක්ක අද එකතු වෙනවා. කොරියාවේ ඉතා පොඩි කාලේ ඉඳන්ම කොරියාවේ හැදිලා වැඩිලා කොරියාවේ උසස් අධ්‍යාපනය ලැබලා මේ වෙනකොටත් කොරියාවේ පදිංචි වෙලා ඉන්න අපේ මයුරිකා දුලාංජනි මෙනවිය. ඉතින් අපිට එතුමිය අද අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. අපිට මේ කර්තව්‍යදී බොහොම සුවිශේෂී රාජකාරියක් ඉෂ්ට කරන්න. මොකද භික්ඛුනීන් වහන්සේ කියන සෑම තොරතුරක්ම අපිට සිංහලට පරිවර්තනය කරලා අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න මේ මයුරිකා අපේ සහෝදරිය එහෙම නැත්නම් මයුරිකා මෙනවිය ඒ මහත්මිය අපිට බොහොම සුවිශේෂී කර්තව්‍යයක් අද ඉටු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි එතුමියවත් සම්බන්ධ කරගෙන අපේ භික්ඛුනීන් වහන්සේවත් සම්බන්ධ කරගෙන මේ විහාරස්ථානයේ තියෙන සුන්දරතන නරඹලා මේ විහාරස්ථානය පිළිබඳ සියලු තොරතුරු අද ඔබට මේ සසර කෙළවරට YouTube නාලිකාව තුළින් ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. අපි විහාරස්ථානය ඇතුළේදී හම්බෙමු.
අපි අද ඇවිල්ලා ඉන්නේ ලංකාවෙන් ඇත්තම කියනවා නම් බොහොම දුර රටකට හරිම ලස්සන රටක් කොරියාව කියලා කියන්නේ සීතල කාලේ මේ වෙනකොටත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් දැක්කම හිතා ගන්න පුළුවන් ඍණ 6ක වගේ සෙල්සියස් අංශක ඍණ 6ක වගේ සීත කාල ගුණයක් තියෙන මේ දවස්වල. ඉතින් අපි ගොඩක් දොර බැහැර ඉඳන් ලංකාවේ ඉඳලා මේ භූමියන්සා කියන මේ පන්සලට ඇවිල්ලා තියෙනවා මේ බික්කුණීන් වහන්සේ මුණ ගැහෙන්න. බික්කුණීන් වහන්සේගේ විශේෂත්වය තමයි ලංකාවත් එක්ක ගොඩාක් සම්බන්ධතා තියෙනවා මේ බික්කුණීන් වහන්සේ. ඉතින් ලංකාවට ගොඩක් උදව් කරනවා. ඒ වගේම ලංකාවේ පරම ධම්ම ජේතිය පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් සම්බන්ධතා තියෙනවා මේ මෙහෙණින් වහන්සේට ලංකාව සමග. ඉතින් ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් ඇවිල්ලා මේ මෙහෙණින් වහන්සේත් එක්ක කතා කරලා මේ පන්සල පිළිබඳව තොරතුරු ටිකක් අපි ඔබට ගෙන එන්න සසර කෙලවරට YouTube නාලිකාව හරහා. ඉතින් ඒත් සමග අපිට සම්බන්ධ වෙනවා මයුරිකා දුලාංජනී ශ්‍රී ලාංකික බට් ඒත් එයා දැන් මෙහෙ තමයි ජීවත් වෙන්නේ පොඩි කාලේ ඉඳන්ම. ඉතින් අපිට අද උදව් කරන්න ඇවිල්ලා තියෙනවා. මොකද භාෂාව මේ මට කොරියන් කතා කරන්න බැරි නිසා අපිට භාෂාව ට්‍රාන්ස්ලේට් කරන්න අපිට උදව් කරනවා මේ වැඩසටහනේ. ඉතින් අපි මෙහෙණින් වහන්සේගෙන් විස්තර අහලා බලමු මොනවාද මේ පන්සල ගැන තියෙන්නේ. මේ පන්සල කොයි කාලෙද ආරම්භ කළේ? 이 절은 뭐라 계셔? 언제 설립되었는지 물어보셨어요. 아, 네. 네. 1976. 1976. 1976. Over 40 years. This year we have had annual ceremony 43. මේ විහාරස්ථානය කියන්නේ ආරම්භ කරලා තියෙන්නේ බික්කුණීන් වහන්සේ කියන හැටි 1972. එතකොට අවුරුදු 40කටත් වැඩිය පරණ ඉතිහාසයක් තියෙන පන්සලක්. ඉතාම ලස්සන පන්සලක්. මේ පන්සලේ බොහොම ලස්සන විශේෂත්ව ගොඩක් තියෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම අපි දන්න හැටියට බුදුදහමේ ක්‍රම දෙකක්, බුදුදහමේ අදහිලි වර්ග දෙකක් තියෙනවා. තේරවාද සහ මහායාන කියලා. එතකොට තේරවාද බුදුදහම අපි දකිනවා ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, ඒ වගේම බුරුමය වගේ රටවල් වල තියෙනවා. ඒ වගේම අපි දකිනවා මහායාන කියන බුදුදහම විශේෂයෙන්ම කොරියාව, ජපානය, චීනය මේ වගේ රටවල් වල තියෙනවා. ඒ අතරින්
කොරියාව කියලා කියන්නේ මහායාන බුදුදහමේ එක කේන්ද්‍රස්ථානයක්. බොහොම සුවිශේෂී පන්සල් රාශියක් තියෙනවා. ඒ අතරින් විශේෂ පන්සලක් තමයි මේ භූමියන්සා කියන පන්සල. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට තොරතුරු ගෙනෙන්න මේ භූමියන්සා පන්සලට ආවේ. ඉතින් මේක 1972 ආරම්භ කරපු පන්සලක්. මේ පන්සලේ ඇතුලේ බුද්ධ මන්දිරයට ගියපුවාම ඔබට බලා ගන්න පුළුවන් බුද්ධ මන්දිරය තුල තියෙන ඒ ඔක්කොම සියලුම පිළිම ඒවා ඔක්කොම මහායාන ගණයට අයිති පිළිම. අපි තේරවාද බුදුදහමත් එක්ක අපිට බලනකොට ටිකක් ලංකාවේ බෞද්ධයන්ට ටිකක් වෙනසක් හැටියට පේනවා. ඒත් කොහොම වුණත් මේ මහායාන සහ තේරවාද කියන දෙකම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන යන ඒ බුදුරජාණන් වහන්සේගේ දහම මුල් කරගෙන යන ආගම ඇදහිලි දෙකක්. ඉතින් ඒ නිසා මේ පන්සල ගැන විස්තර ටිකක් අපි තව විස්තර ටිකක් මෙහෙණින්නාන්සේගෙන් අපි අහලා බලමු. මොකද අය ගොඩාක් ලංකාවට උදව් කරන චැරිටි කරනවා. ඒ වගේම පන්සල් වලට විහාරස්ථාන වලට ඒ වගේම කුඩා ළමයින්ට නිවාස හදන්න මේ වගේ ගොඩක් දේවල් අය විසින් ලංකාවට කරනවා. ඉතින් ඒ නිසා අපි දැන් 1972 මේ විහාරස්ථානය ආරම්භ කළා කියලා කිව්වා. ආන්න කොහොමද මේ අපි එතුමියගේ ලංකාවේ අධ්‍යාපනය ලබන කාලේ පොඩ්ඩක් ඉතිහාසය පොඩ්ඩක් අපිට කියන්න කියලා. 스님께서 스리랑카에서 그 교육을 받았을 때 그 이야기를 좀 해주시라고 하셨어요. කොහොමද මේ සම්බන්ධතාවය ලංකාවත් එක්ක ඇති වුණේ කියලා. 스리랑카랑 이렇게 교류를 언제부터 시작하셨는지. 응? 스리랑카랑 교류를 언제부터 시작하셨는지요. 스리랑카하고 한국하고 교류 저기 스님께서 직접. 그거 뭐야 수립이 애교가 수립이 됐죠. 네. 됐고 이제 몇 년 지나갔고 네. 그때 수립하기가 굉장히 힘들었대요. 네. 힘들었었다 그래요. 네. 한국이 초청을 해도 안 왔다 그러더라고. 예, 네. 그런데 이제 저기 그 스리랑카 스님을 그 여기 한국에 있는 그 동국대 이사장님 이미 네. 포지션이 높은 거기에 있을 때 초청을 했는데 그게 됐대요. 네. 그러니까 그때는 우리나라 박 대통령이라고 유명하신 분이라고. 그런데 이제 그때인데 그 스님이 이제 그 종단에 이제 부탁을 한 거죠. 그래갖고서니 그 종단에 의해서 수립이 된 걸로 제가 얘기를 들었어요. 네. 그래서 이제 몇 년 지난 뒤에 그쪽에서 처음 공식적으로 스님 초청한 거야. 네. 초청할 때 청문회 저기 그렇게 헤드쿼터지. 거기에 이제 저기 좀 뭐야 그 저기 높으신 분하고 총무원장 그리고 이제 동국대 이사장님 네. 하고 가시길 때 그분들이 나를 초청했어. 네. 가라고. 네. 그래서 통역하고 그래서 가서 2년이 돼갖고 네. 거기서 이사장님과 그쪽 이사장님과 파라마다마 제티 아시죠? 아무튼 남이냐. 그때는 한쪽이 일단 제가 거기까지 말씀 먼저 드릴게요. 네. මේ ඉස්සෙල්ලා කිව්ව විදිහට ලංකාවට යන්න ඉස්සෙල්ලා ලංකාවයි කොරියාවයි අතරත තිබ්බ ඩිප්ලොමැටික් රිලේෂන්ස් පටන් ගත්ත කාලේට අවුරුදු දෙක තුනකට පස්සෙලු එයා මෙහෙම මේ ලංකාවට ඉන්විටේෂන් එකක් ආවේ. එයාට නෙමෙයිලු ඩිරෙක්ට්ලි ආවේ මේ ඉස්සෙල්ලා ආවේ මේ තුංගුක් කොරියාවේ තියෙන මේ ගොඩක් ජනප්‍රිය මේ බුද්දිස් යුනිවර්සිටි එකක් තුංගුක් යුනිවර්සිටි කියලා. තුංගුක් යුනිවර්සිටි. ඔව්. ඒ යුනිවර්සිටි එකේ හෙඩ්මාස්ටර්ට තමයිලු 불교대 서울에 있는 불교대. හොඳම මේ කොරියාවේ තියෙන හොඳම මේ බුද්දිස් යුනිවර්සිටි එක හෙඩ්මාස්ටර්ලු ඉන්විටේෂන් එක ආවේ මේ මෙහෙම මේ ලංකාවට යන්න ඔපචුනිටි එකක් තියෙනවා මේ ලංකාව කොරියාව රෙප්‍රසෙන්ට් කරන්න පුළුවන් බුද්දිස්ට් රෙප්‍රසෙන්ටේටිව් කෙනෙක් ඕනේ කියලා මේ අපේ මේ පොමියුන් සා භික්ඛුණීව තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. ඒ නිසා එහෙම 4 දෙනෙක් ලංකාවට ඉස්සෙල්ලම ගිහිල්ලා එහෙම තමයි ලංකාවත් එක්ක ලංකාව සමග තියෙන සම්බන්ධතාවය ඉස්සල්ලාම ඇති උනේ එහෙම තමයි. ඒ කියන්නේ මේ මෙහි තියෙන ඩිප්ලොමැටික් රිලේෂන්ස් ඇති වුණාට පස්සේ මේ බුද්දිස්ට් රෙප්‍රසෙන්ටේටිව් කෙනෙක් හැටියට තමයි කොරියාවෙන් ලංකාවට ගියා. ඔව්. ඒ කියන්නේ 1982 වගේ. ඔව්. 1982 වගේ. සෝ ඒ කාලේ තමයි පරමධම්ම චේතිය පිරිවෙනේ ඔව්. අධ්‍යාපනය ලැබුවේ. ලබන්න හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාව 파라마제트 제티아가 네. 역사적으로 그 처음에 슬립이
저 설립할 때 네. 절이 아니고 학교로 됐다고 ඒ 그래요. කාලේ ආ. පරමධම්ම චෛත්‍ය චෛත්‍ය මේ පන්සලක් හැටියෙන් නෙමෙලු තිබ්බේ ඒක මේ ස්කෝලයක් හැටියලු තිබ්බේ. ඒ කාලේ තමයි හාමුදුරුවෝ ගිහිලා ඔය තියෙන්නේ. පරම ධම්ම චේතිය පිරිවෙනේ තමයි මේ භික්ඛුණීන් වහන්සේ අධ්‍යාපනය ලැබලා තියෙන අවුරුදු 3ක වගේ කාලයක්. ඉතින් ලංකාවේ අපිටත් හරි ආඩම්බරයක් එහෙම අහනකොට කොරියාවේ භික්ෂුණීන් වහන්සේ නමක් ලංකාවට වැඩම කරලා අපේ ලංකාවේ පිරිවෙනක අධ්‍යාපනයක් ලැබලා මේ රටට ඇවිල්ලා බුදුදහම ප්‍රචාරය කරනවා. ඉතින් ඒක අපිට හරි ආඩම්බරයක්. ඉතින් ඒ වගේම මේ පරම ධම්ම චේතිය පිරිවෙනේ අධ්‍යාපනය ලැබෙන කාලේ හදාගත්ත සම්බන්ධතාවයත් එක්ක තමයි දිගටම ලංකාවත් එක්ක සම්බන්ධතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ විහාරස්ථානයේ මුල් වෙලා තියෙන්නේ මං හිතන්නේ ලංකාවෙන් ධාතුන් වහන්සේලා වඩම්මලා තියෙනවා ඉසුරු මුනියෙන්. එතකොට ඒ ඉසුරු මුනියෙන් වඩම්මපු ධාතුන් වහන්සේලා මෙතන චෛත්‍යයක තැන්පත් කරලා තියෙනවා. සෝ ඒ පිළිබඳ ඒ ධාතුන් වහන්සේලා කොහොමද ලැබුණේ? ඒක ලැබෙන්න මුල් වුණ හේතුව මොකද්ද? ඒ විස්තර ටිකක් අපිට දැනගන්න පුළුවන්ද? 파라마담마 제티아는 네. 국제 사찰로서 세계 어느 나라든지 다 그 지도자들, 학자, 네. 경제인, 정치인들이 그런 장소더라고. 그런데 한쪽에 사범대학이 있었고 한쪽엔 피리베나 네. 많았어 학생들이 엄청 많았어. ඒ චෛත්‍ය ගැන මේ පිරිවෙන ගැන දවසරයක් මේ දැනුම් දුන්නේ. ඔව්. අර එක පැත්තක ස්කෝලේ තිබ්බා කියලා කිව්වා. ඒ ස්කෝලේ අර එක එක රටවල් වලින් මේ හාමුදුරුවෝ ඇවිල්ලා පාඩම් කරනවා කියලා කිව්වා. එක පැත්තක තිබ්බේ පිරිවෙන කියලා කිව්වා. එහෙම ඒ 근데 තේරුම් 순서가 조금 바뀌었는데 ආයෙත් ලංකාවේ අපිත් නොදන්න වෙන්න පුළුවන් ඒ වගේ ඉතිහාසයක් මේ භික්ඛුණීන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ පරම ධම්ම චේතිය පිරිවෙන කොටස් දෙකකට තිබුණලු. එක පැත්තක පිට රටවල් වලින් ආපු භික්ෂුණීන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්න තිබුණලු. එහා පැත්තේ වෙනම පිරිවෙනක් අපේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාට උගන්වන පිරිවෙනක් වෙනම තිබුණා කියලා තමයි මෙනින් වහන්සේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ. ගොඩක් හිටිය කියලා කිව්වා 150ක් විතර හිටිය කියලා. ඒ කියන්නේ 국제- පරම ධම්ම චේතිය පිරිවෙනේ. ඔව්. 예, 국제 사찰이고 그 절이 국제 사찰이고 여기서 한국에서 갔을 때 네. 그 목적이 교류 스님 그러니까 학생 네네. 학생이 아니라 학생 승자 네. 스님 저기 교류 네. 하는 그거를 사인을 했다고 그때 내가 선택이 된 거였다고. ඒක ඒ ස්කෝලේ ඒගොල්ලෝ ඒ කාලේ හදලා තියෙන්නේ මේ මොටිව් එක මේ හාමුදුරුවෝගේ මේ ස්කෝලයක් හැටියට තමයි ඒක හදලා තියෙන්නේ. හාමුදුරුවන්ට ගිහිල්ලා මේ වෙන රටවල් වල හාමුදුරුවොත් එක්ක මෙහෙම මේ ඉන්ටරැක්ට් කරලා ඒ විදියට බුද්දිසම් ගැන එජුකේෂන් එකක් දෙන්න තමයි ඒ ස්කෝලේ හදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ සඳහන් කරන්නේ පරම ධම්ම චේතිය පිරිවෙනේ තිබුණු මූලික පරමාර්ථය. ඒ කියන්නේ එතනින් බුදුදහම එක එක රටවල් වලට පැතිරීමට විහිදවීමට තිබුණ මූලස්ථානයක් හැටියට පරම ධම්ම චේතිය පිරිවෙන සඳහන් කරන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේ භික්ඛුණීන් වහන්සේත් ලංකාවට වැඩම කළා කොරියාව රෙප්‍රසන්ට් කරලා එතකොට එක එක රටවල් වලින් ඇවිල්ලා එතනින් බෞද්ධ අධ්‍යාපනය අරගෙන ලෝකෙට බෞද්ධ අධ්‍යාපනය විසුරුවා හැරියේ. ඒ වගේ මූලස්ථානයක් කියලා තමයි භික්ඛුණීන් වහන්සේ පරම ධම්ම චේතිය පිරිවෙන ගැන අපිට මේ කියන්නේ. 그때 처음에 네. 갔을 때 거기를 저게 성지를 순례시켜줬어. 네, 네. 스리랑카에서 전부. 네. 그때 이제 이스르문이다 가고 오고. 그리고 그때 한국으로 돌아와갖고 2월 달에 갔다가 2월 달에 네. 말일께 돌아와갖고서 저기 6월 달에 스리랑카 저기 불교가 들어온 몇 주년 기념이라 천몇전 기념인데 세계 불교 타이틀이 네. 세계 불교 지도자 및 학자 회의가 네. 있었어. 네. 그때 내가 한국 대표로 갔다고. 네. 네. 한국 대표로 내가 갔다고. 거기 네. 그렇게 큰 스님 2명하고 나하고 통역하고 갔어. 그래갖고서는 그때 이제 사례를 모시게 되지. 처음에는 사례가 안 됐고, 네. 이제 2월 달에 갖고 그동안에 기간에 편지를 주고받은 게 있어요. 내가 한 게 아니고, 이사장님이. 네. 그래갖고서는 회의 기간 중에 부처님 사례를 증정하겠다. 네. 네. 그랬어. ඒ අවුරුද්ද 그래서 사례를 이제 받아온 거야. 네.
ඒ අවුරුද්දම මේ දෙවෙනි මාස තමයි ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි මාසේ වෙද්දී ඒගොල්ලෝ මේ ඒ ස්කෝලෙන්ම මේ ඉසුරුමුණි ටෙම්පල් එකටත් ඒගොල්ලෝ මේ එක්කන් ගිහිලා තියෙනවා. ගිහිලා තමයි මේ හාමුදුරන්ට එතන මුණ ගැහිලා තියන්නේ ඒ ඉසුරුමුණිය. ඔව් හාමුදුරුව ලොකු හාමුදුරුව මුණ ගැහිලා මේ එහෙදි තමයි මේ ධාතුන් වහන්සේ මේ ලංකාවට ආය කොරියාවට අරන් එන්න යාට ලැබිලා තියෙන්නේ. එතනින් තමයි මේ ඒ කියන්නේ මූලිකව පරම ධම්මචේතිය පිරිවෙනේ අධ්‍යාපනය ලබන්න බිකුණින් වහන්සේ ගියාට පස්සේ අධ්‍යාපන චාරිකාවක් හැටියට එතන හිටපු භික්ෂුන් වහන්සේලා ඉසුරුමුණියට අරන් ගියපු අවස්ථාවේ ඉසුරුමුණියෙන් තමයි මේ බිකුණින් වහන්සේට ධාතුන් වහන්සේලා ලැබිලා තියෙන්නේ. සෝ එහෙම තමයි ඒ ධාතුන් වහන්සේලා කොරියාවට වඩම්මගෙන ඇවිල්ලා මෙතන විහාරස්ථානයක් හදලා මේ චෛත්‍යයක් හදලා තැන්පත් කරලා ඒ හාමුදුරුවන්ගේ කනෙක්ෂන් එක නෙමෙයි වෙලා තිබ්බේ කියලා කිව්ව හාමුදුරු මේ තේරුම් කළ දුන්න අර තුංගුක් යුනිවර්සිටි එකේ හෙඩ් මාස්ටර් තමයි ඒවා ගොඩක් මේ කනෙක්ෂන්ස් හදාගෙන භික්ෂුණීන් වහන්සේට අපේ භික්ෂුණීට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ කියන්නේ අර කෙලේ ගුණේ සැලකීමක් හැටියට එතුමිය දැන් පුන පුනා කියා සිටින්නේ මේක මගේ සම්බන්ධයන් නිසා නෙවෙයි මේක මට ලැබුණේ අර මේ කොරියාවේ තියෙන ප්‍රසිද්ධම යුනිවර්සිටි එකක් වෙන තුංගුක් කියන ඒ යුනිවර්සිටි එකේ හෙඩ් මාස්ටර්ට ඩිප්ලොමැටික් රටවල් දෙක අතර තිබුණු රිලේෂන්ෂිප් එකක් හරහා තමයි සම්බන්ධතාවය ලැබුණේ කියන එක එතුමිය කළගුණ සැලකීමක් හැටියට ඒක මතක් කරලා හිටින් මේ මතක් කරන්නේ අපිට ඒ කනෙක්ෂන් එක නිසා තමයි මේ පන්සලට මේ ටූත් රෙලික් එක අරන් ඒ විශ්වවිද්‍යාලයේ ඒ හෙඩ් මාස්ටර් නිසා තමයි මේ විහාරස්ථානෙට ධාතුන් වහන්සේලා ලැබුණේ. ඒ කියන්නේ සම්බන්ධතාවය හදලා දුන්න නිසා තමයි ලැබුණේ කියන එක තමයි බිකුණින් වහන්සේ මේ සඳහන් කරන්න උත්සාහ කරන්නේ. 중요한 것은 월 부디스트 상가 카운슬 그거는 스님들만이 모이는 단체. 불교의 단체가 두 개예요. 그 모임이 하나는 한국말로 우이도 세계 불교 우이도는 게 비구 비구니 우바세 우바니 이렇게 다 모이는 거. 이 승가에는 오직 비구 비구니만 모이는데 전부 그 사람들은 지도자, 불교 지도자들이 모이는 거예요. 그렇게 이제 거기서 발족을 했다는 거죠. 그 이제 파라마다마 체티야 거기서 발족이 됐기 때문에 그가 상당히 중요한 그런 저기요. එතකොට අර චෛත්‍යය පටන් ගත්තා කියලා කිව්වේ අර ඉස්සෙල්ලා මේ වර්ල්ඩ් බුද්දිස්ට් සංඝ කවුන්සිල් කියලා කවුන්සිල් එකක් තියෙනවා. ඒකේ බික්කුණීලයි බික්කුලයි ඔක්කොම මේ එකතු වෙලා කරන මේ සංඝ ඕගනයිසේෂන් එකක්. ඔව් කවුන්සිල් එකක්. ඒක පටන් අරගෙන තියෙන්නේ මේ පරම ධම්ම චෛත්‍ය පිරිවෙන මුල් කරගෙන. පිරිවෙන තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඒතර කොරියාවෙන් මේ බිකුණින් වහන්සේ තමයි රෙප්‍රසන්ට් කරලා ගිහින් තියෙන්නේ. එහෙමද? ඔව් ඔව්. ඒ කාලේ ගිහිල්ලා තියෙන්නේ එතන තමයි. ඊට පස්සේ එතන පටන් ගත්තට ලංකාවෙත් අවුරුදු 2-3ක් කරලා තියෙනවා. මේ එතන මීටින් හැම කරද්දී පිරිවෙනේ තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවෙන් වෙන රටවල් වලට රීලෝකේට් වෙලා වෙන බුද්දිස්ට් රටවල් වලට රීලෝකේට් වෙවි තමයි මේ දැන් වෙනකන් මේ කවුන්සිල් එක දිගටම කරගෙන යනවා. තාම ඒ කවුන්සිල් එකේ මේ දැනටත් ක්‍රියාකාරී සමාජිකත්වයක් දරමින් මේ බිකුණින් වහන්සේ ඒ කවුන්සිල් එකේ ඉන්නවා. ඒ කියන්නේ මුල ඉඳන්ම හිටපු සමාජිකාවක් හැටියට. 그때 스리랑카가 대단히 중요한 게 불교도의 하모니 이렇게 그걸 단합을 하는데 스리랑카에서 다 결정이 된 거예요. 세계 불교도도 그렇고 우이도도 그렇고 상가 카운슬도 그렇고 다 스리랑카에서 발족이 돼서 스리랑카를 다 저기 존경한다고. ඒ නිසා තමයි එයා ලංකාව ගොඩක් රෙස්පෙක්ට් කරනවා කියලා කිව්වා. මොකද මේ බුද්ධාගම කියන රිලිජන් එක පටන් අරගෙන එයා බලද්දී ඒ වගේ කවුන්සිල් එකකුත් පටන් අරගෙන තියෙන ලංකාවෙන් නිසා බුද්ධාගම මේ ලෝකේ පුරාවටම පැතිරෙන්න පුළුවන් උනේ ලංකාව නිසා කියලා එයා හිතනවලු. 세계 각국에 회의를 해도 스리랑카가 어려운데도 가장 많이 참석을 해요. 그래서 줄을 이룬다고. ලංකාව ගොඩක් කියන්නේ සල්ලි කියන්නේ ෆයිනෑන්ෂලි ස්ටේබල් රටක් නෙමෙයි වුණත් මේ ලංකාවෙන් පුළුවන් තරම් මේ සංඝ වහන්සේලා මේ ඒ මීටින් එකට යවලා මේ ලංකාව රෙප්‍රසන්ට් කරලා ලංකාවේ මේ බුද්ධ ආගම ගැන ගොඩක් පතුරවන්න මේ ගොඩක්
족동한 스님이 많아. දැන් සඳහන් කරන්න බලන්න දැන් එතුමිය සඳහන් කරන්න උත්සාහ කරන්නේ ලංකාව අපි පොඩි රටක් අපි ඇත්තටම කියනවා නම් ෆයිනෑන්ෂලි අපිට ඒ තරම් අපි දියුණු වෙච්ච රටක් නෙවෙයි. එහෙම තිබිලත් අපි ලංකාව මෙතුමිය මේ බිකුණින් වහන්සේ සඳහන් කරන්නේ ලංකාව නිසා තමයි මේ බුදුදහම ව්‍යාප්තිය පිළිබඳව ඒ කියන්නේ බුදුදහම ලෝකෙට පැතිරවීමට මූලිකත්වයේ ගත්ත ස්ථානයක් හැටියට ලංකාව සුවිශේෂී තැනක් ගන්න බව එතුමිය පුන පුනා මේ අපිට සඳහන් කරන්නේ. මොකද පරම ධම්මචේතිය පිරිවෙන මුල් කරගෙන ඒ කවුන්සිල් එකක් හදලා එතකොට මේ පිට රටවල වලින් භික්ෂුණීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ගෙනල්ලා ඒ ආගම පිළිබඳ තොරතුරු කියලා දීලා ඒ ආගම එතනින් ප්‍රචාරය කරලා තේරවාද මහායාන දෙකටම හරි ගැලපෙන ආකාරයට මේ මුල් ලෝකෙටම ප්‍රචාරය කරන්නට ලංකාව විශේෂ මුල් තැනක් ගත්තා කියන එක තමයි එතුමිය සඳහන් කරන්නේ. එතකොට මේ අපිට දැනගන්න පුළුවන් ද මේ පන්සල ඒ කියන්නේ මේ පන්සල රජයට අයිති පන්සලක්ද මෙහි කොහොමද රජයෙන්ද මේන්ටේන් වෙන්නේ කොහොමද එහෙම මේ පන්සල 그럼 이 보명사철은 어떻게 운영되는지 여쭤보셨어요. 지원금 같은 거는 어디서 받는지, 정부에서 지원을 받는지. 아니, 지원금은 한국에 이거는 개인 사찰이요. 내 공사찰은 해인사 마야나 트리피타카 이게 나무에다 이렇게 새긴 거 거기 있는 거기가 내 본사거든. 본사인데 공부를 하고 여기서 76년도에 절을 이건 개인절이라 개인절 이렇게 스님들이 한 거건 개인절을 하려면은 교육을 제대로 받아야 돼. 교육을 학교 교육, 절 교육을 이제 다 받고서 그 다음에 이제 시내 나와서 이렇게 포교를 할 수 있는 자질을 기르는 그때마다 이게 하기가 어려운 건데 운이 좋게 부처님이 도와갖고 잘 된 거야. 이게 그렇게 76년도에 이렇게 오래됐죠. 그래서 이제 여기서 하면서 내가 동국대학교를 교비생으로 나왔어. 교비생 아세요? 그 스칼러십이 많이 있는데 학교 스칼러십을 따갖고 그렇게 클래스에서 톱을 하면은 학교 교비 장학금을 타게 돼. 돈을 주는 게 아니라 돈을 안 내고 그래서 이제 그래서 이제 여기를 하면서 내가 사회적으로 활동을 좀 했어. 군부대 여기 노수 이북 한국 그 경계선에 있는 여기 12사 수색대다라고 굉장히 이렇게 불 속에도 튀어들어가고 막 그런 부대라 상당히 강력한 그 한국 이북 그 오피스 그거 있는데 거기를 내가 한 10년 이상을 했어. 그리고 이제 교도소 있죠? 그 교도소 거기 구치소 또 경찰서 스님 경찰이라는 내가 경찰서 이런 거를 경찰서는 오래 했고 그 군부대는 한 10년 또 구치소도 법문 한 10년 다 이제 감사 빼다고 다 이렇게 그런 표정도 받고 그랬어요. 그러니까 그런 상당히 바쁜 그런 생활 속에서 මේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා මේ බුද්ධාගම ගැන මේ කියන්නේ එයා මහාන වෙද්දි හිටිය වෙන පන්සලකුළු හේන්සා කියලා මෙහෙ මේ සෝල්වල නෙමෙයි වෙන ඒරියා එකක එහෙම මහාන වෙලා මේ එයා මේ කොරියාවේ පන්සලක් මෙහෙම මේක ප්‍රයිවට් පන්සලක් ලෝකේ කියන්නේ ප්‍රයිවට් පන්සලලු මේ ගවර්න්මන්ට් එකෙන් එහෙම මුකුත් මේ ලබාගෙන නැහැලු එහෙම පන්සලක් මේ පටන් ගන්න ඕනේ නම් මේ এডুকেෂන් එක ඉස්සෙල්ලාම මේ හොඳට තියෙන්න ඕනෙලු. ඒ නිසා හාමුදුරුවෝ පොඩි කාලේ ඉඳලා කියන්නේ මේ තරුණ කාලෙක ඉඳලා මේ 동국 유니버시티 එකේ ගිහින් කොයි කාලේ වගේද මහාන වෙලා තියෙන්නේ අවුරුද්ද වයස? 스님은 언제 되셨는지 여쭤보셨어요. 스님 언제 되셨는지. 59년. 59년. 매 파나스 남에.
1950. 나 이것도 난 뭔. 59 මේ මහාන වෙලා ඒ කියන්නේ වයස කීයද දන්නේ 어, 지금 පොඩි කාලෙද? 아, 여기 유명한 트리피타카가 다 있는 해인사절이라고 유명한 거예요. 우리나라에서. ඒ කියන්නේ 60යි. 법보 사창이라고 법보 사찰. කොරියාවේ හැයින්සා. තියෙන මේ මොකද්ද මේ ත්‍රිපිටක ත්‍රිපිටක 보장된 거. තියෙන මේ පන්සලෙලු එයා මහාන උනේ මොකක්ද දන්නේ පන්සලේ නම? හේන්සා 예, 예. හේන්සා 거기서 교육을 받았어, 다. හේන්සා ඒ බුද්ධාගම ගැන මේ ඉස්ලාම් ඉගෙන ගත්තේ ඒ පන්සලෙලු ඔව්. මේ තරුණ කාලේ ඒ පන්සලේ ඉගෙනගෙන ඊට පස්සේ හෝල් වලට ඇවිල්ලා තොංගුක් යුනිවර්සිටි අර මං කිව්ව ඉස්සලා ඒ යුනිවර්සිටි එකෙන් ස්කෝලර්ෂිප් එකක් අරගෙන ඔව්. මේ ඒවා ඉගෙනගෙන ඊට පස්සේ මේ ඉගෙන ගන්න එක විතරක් නෙමෙයිලු මේ කොරියාවේ මේ සොසයිටි එකේ එක වොලන්ටියර් වැඩයි ඔව්. ඔය නිකන් මේ ලෝ එක ගැනත් ඉගෙන ගත්තලු එයා හැම දෙයක් ගැනම ඉගෙනගෙන එයාගේ මහන්සියෙන්ලු මේ ටෙම්පල් එක හැදුවා එයාගේ මහන්සිය විතරක් නෙමෙයිලු තමන්ගේ ෆැමිලි එකක් මේක. ඒ පවුලේ හදපේ මේගොල්ලෝ හදපේ එකක්. ඔව් ඔව් ආහා. 그때 동국대학교는 네. 불교 동국대학교가 훌륭한 학교예요. 전통이 있고 문학을 우리나라에서 제일 가는 그 교수들이 문학, 네. 시 쓰고 글 쓰고하는 그런 아주 고명한 분이 거기 다 있었어. 우리 그 동국대학교가 그걸로 유명해요. 그런데 그 스님들은 이런 옷을 못 입고 갔어. 그 전에는 네. 양복 같은 걸 입고 다녔지. 내가 갔을 때 처음 이거 입고 네. මහාන වෙලා 졸업을 한 거야. මහාන 그 වෙලා අවුරුදු 내 이전에는 이런 이거 못 입고 양복 같은 거 입고 머리 기르고 이렇게 해서 다녔거든. 아, 네네. 머리를 깎았더라도 옷은 이런 거 못 입었어. ඒ කාලේ යුනිවර්සිටි යනකොටත් 그렇게 එහෙම 제일 처음에 이제 이런 옷을 입고 졸업을 했죠. 네, 네. 대학을. 네. 그러니까 이사장님이 다 알잖아. 아, 네. 그렇게 가장 이제 스리랑 갖고 애교를 할 때 학생 교환을 할 때 나를 추천을 한 거라고. 제일 먼저 네. 이런 옷을 입고 졸업하겠다고. මේ වික්කුණි ග්‍රැජුවේට් වුණ ක්ලාස් එකෙන්ලු පළවෙනි සැරේට මෙහෙම මේ රෝබ් එක ඇඳගෙන ග්‍රැජුවේට් වුණ කට්ටිය හිටියේ. ඒ කියන්නේ ක්ලාස් ඒ බැච් එකේ විතරලු ඒ බැච් එකලු පළවෙනියටම මෙහෙම රෝබ් එක ඇඳගෙන ග්‍රැජුවේට් වුණ මේ වික්කු හන්සලා අවුරුදු 65ක් තහන්න මහාන වෙලා. 지금 스님 되신 지 65년 정도 되셨나요? 그럼? 59년도. 네? 59년대 아이비감 난. 그때부터는 몇 년 되셨는지. 예? 지금 나이가 지금은 2학년 87. 39년생이야, 39년생이야. 댕 아수 하딱루 වයස. වයස 87යි. මහාන වෙලා තියෙන එතකොට කීයද? 59. 1959. ඔව්. නේ බිකුණින් වහන්සේට දැනට වයස 87ක් වෙනවා. අපිත් එක්ක මේ වෙනකොටත් හොඳට කතා කරනවා. මහාන වෙලා තියෙන්නේ 1959. ඔව්. ඒ කියන්නේ අපි ඉපදිලාවත් නැහැ. එතකොට දැනට අවුරුදු 82ක් වෙනවා. 87ක්. 87ක් වෙනවා. 87ක් වෙනවා. එතකොට බිකුණින් වහන්සේ කිව්වේ දැන් මේ පන්සල ඇවිල්ලා මගේ ප්‍රශ්නය වුණේ මේ පන්සල රජෙන් පාලනය කරන පන්සලක්ද කියලා. එතකොට මේ පන්සල රජයට සම්බන්ධ නැහැ. මේක ප්‍රයිවට් පන්සලක්. එතකොට ප්‍රයිවට් පන්සලක් කියලා කියන්නේ අපිට ලංකාවේ වගේ එහෙම පන්සල් හදාගෙන තන ගිහිල්ලා එහෙම පන්සලක් හදාගෙන Tamanට මේ ආගම ප්‍රචාරය කිරීම කටයුතු කරන්න බැරිලු Tamanට අධ්‍යාපනයක් නැත්නම්. ඒ කියන්නේ මේ රටේ තියෙන නීතියක්. එතකොට කොරියාවේ නීතියක් තියෙනවලු තමන් ඉස්සෙල්ලා අධ්‍යාපනය ලබාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දහම පිළිබඳ ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අලුතෙන් පන්සලක් දාගෙන වෙනම යන්න බෑ. එතකොට බික්කුණීන් වහන්සේ මේ කොරියාවේ තියෙන ප්‍රසිද්ධම පන්සල ත්‍රිපිටකය මම හිතන්නේ ත්‍රිපිටකය තැන්පත් කරලා තියෙන පන්සලේ ප්‍රධානම පන්සල. ඒ පන්සලේ නම මොකද? හේන්සා. ඔව් හේන්සා කියන පන්සලේ තමයි බික්කුණීන් වහන්සේ මහාන වෙලා තියෙන්නේ. 밭테리가 없나 봐요. 아, 밭대를 어찌게. 예. 오늘 많이 촬영하셨어요. 저기서. 근데 내가 네. 인도를 네. 일본도 비자 내기가 어렵고 그럴 때 한데 네. 내가 인도를 가는데 81년도에 인도를 가는데 상당히 가기가 어려운 때라. 네. 그런데 인도를 가는데
저기요, 처음 이제 인도를 가는 거지. 인도를 가서 기도를 잘하고 왔는데, 12월 달에 갔다 왔는데, 스리랑카 가는 거를 얘기하시더라니까. 그래서 이제, 네. 인도에서 기도를 잘하고 온 것 같아. මේ භූමියන්සා විහාරස්ථානය මං ඇවේ මේක මේ රජයට අයිති පන්සලක්ද එහෙමත් නැත්නම් පෞද්ගලික පන්සලක්ද කියන එක. බික්කුණීන් වහන්සේ සඳහන් කරේ මේ පන්සල මේ බික්කුණීන් වහන්සේ විසින් ගොඩනගපු පෞද්ගලික පන්සලක් කියලා. දැන් ඒත් දැන් අපි දන්න විදිහට ලංකාවේ වුණත් පන්සල් එහෙම හදාගෙන අපිට අලුතෙන් පන්සල් හදාගෙන යන්න පුළුවන්. එහෙත් කොරියාවේ නීතියක් තියෙනවලු එහෙම පන්සලක් හදාගෙන යන්න බෑ. දහම ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ දහම ඉගෙනගෙන තමයි පන්සල හදන්න ඕනේ කියන එක අය සඳහන් කරේ. භූමියන්සා විහාරස්ථානයේට මේ බික්කුණීන් වහන්සේ වැඩම කරන්න කලින් උන්වහන්සේ දැන් බික්කුණීන් වහන්සේට අවුරුදු 82ක් කියලා කිව්වා. ඒ වගේම මහාන 87ක් කියලා කිව්වා. මහාන වෙලා තියෙන්නේ 1959ලු. ඉතින් ලොකු දීර්ඝ කාලයක්. ඉතින් තාමත් දහම ප්‍රචාරය කරගෙන චැරිටි වැඩ කරගෙන රටවල් වල සම්බන්ධතාවල් තියාගෙන මේ දහම පතුරවමින් ලොකු මෙහෙයක් කරමින් පවතින බුදුදහමට. ඉතින් ඒ වගේම බික්කුණීන් වහන්සේ සඳහන් කරේ කොරියාවේ තියෙන ප්‍රසිද්ධම පන්සලක් වෙන හේයින්සා කියන පන්සලේ තමයි බික්කුණීන් වහන්සේ මහාන වෙලා තියෙන්නේ. එතකොට ඒ හේයින්සා කියන පන්සලේ තමයිලු කොරියාවේ ත්‍රිපිටකය තැන්පත් කරලා තියෙන පන්සල. එතකොට ඒ ත්‍රිපිටකය තැන්පත් කරලා තියෙන ප්‍රධානම පන්සලේ බික්කුණීන් වහන්සේ මහාන වෙලා ඊට පස්සේ තමයි කොරියාවේ තියෙන ප්‍රසිද්ධම යුනිවර්සිටි එකකින් අධ්‍යාපනය ලබාගෙන එතනින් උපාධිය අරගෙන ඒ වගේම නීතිය පිළිබඳව ඒ වගේ ගොඩාක් දේවල් ධර්මය පිළිබඳව නීතිය පිළිබඳව ගොඩක් දැනුම එක්රැස් කරගෙන තමයි ඒ දැනුම ලැබුණට පස්සේ තමයි අවසර ලැබෙන්නේ වෙනත් තැනකට ගිහිල්ලා විහාරස්ථානයක් හදාගන්න. ඊට පස්සේ තමයි මේ විහාරස්ථානය ගොඩනගලා මෙතන ඇවිල්ලා විහාරස්ථානයක් හදාගෙන මේ ලංකාවත් එක්ක සම්බන්ධතා පවත්වාගන්නේ. මේ විහාරස්ථානය ගොඩනගපු අවුරුද්ද කොහොමද? 그 보명사를 설립하셨던 연도는 76년 1976 තමයි 76년 27 페브러리. මේ දෙවැනි මාසේ 27. 1976 පෙබරවාරි 27 තමයි මේ විහාරස්ථානය හදලා තියෙන්නේ. දැන් ඉතින් මේ විහාරස්ථානය ඇත්තටම ගත්තම මේ ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් හරිම ලස්සනයි. අපිට දකින්න පුළුවන් මේ වහල එහෙම සම්පූර්ණ ලී වලින් හදලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රයේම තියෙන ඒවා ඔක්කොම අතින් ඇඳපුවාද කොහොමද ඒ ලී වලින්ද හදලා තියෙන්නේ? අපිට ගෘහ නිර්මාණ ශිල්පය ගැන පොඩ්ඩක් මේ විහාරස්ථානයේ අපිට අහන්න පුළුවන්ද මෙහෙණින් ආසගෙන්? 여기 절에 밖에 있는 그 그림 같은 거요. 그 손으로 그리셨는지 어디? 여쭤보셨어요. 벽화? 네네 벽화요. 벽화? 네. 그건 우리가 그려놓은 게 아니라 네. 고건축 이게 트레디션 고건축 전문가만 하지 네. 일반인이 못하는 거라. 그래서 그분들이 직접 손으로 그리신 근데 거세요? 벽화를 그리는 사람 따로, 기와하는 사람 따로, 네. 또 여기 지금 그 나무 깎는 사람 따로 다 따로지 분야가. 애기님의 그 사람들은 그냥 1, 2년은 배워갖고 되는 게 아니에요. 그렇죠. 다 몇십 년째 한 사람들이요. 그렇게 한 사람들께 상당히 그분들이 보배요. 그분들이 없으면은 고건물을 다 못 쓰잖아요. 네. ඒවා කියන්නේ හදලා තියෙන එක කියන්නේ 페인팅 다 부처님 스터님 법문이라 전부가 그게 전부 법문이요. 아, 네. 그림이 그냥 그림이 아니라 전부 법문. ඒ කියන්නේ මේ පන්සල විතරක් නෙමෙයිලු කොරියාවේ තියෙන හැම පන්සලකම ඒ විදියට කරන ප්‍රොෆෙෂනල් අය ඉන්නවලු. කියන්නේ හෑන්ඩ් පේන්ටින් කරන අය වෙනම ඉන්නවා. ඊට පස්සේ ඒවා කාව් කරන අය වෙනම ඉන්නවා. ඒවා ගොඩක් කල් ඉඳලා කරපු අය කියන්නේ ප්‍රොෆෙෂනල් අයලු ඒවා කරන්නේ. ඒ ඔක්කොම අතින් කරපු දේවල්. එතකොට දැන් අපි මෙහෙණින් වහන්සේ සඳහන් කරා අපිට ධාතුන් වහන්සේලා ලැබිලා තියෙනවා කියලා ඉසුරු මුනියෙන් සහ අස්ගිරි මහ විහාරයෙන්. එතකොට මේ දෙකට මේ තැන් දෙකෙන්ම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය දෙකක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි මේ පන්සලේ තියෙන මූලිකම මේ වැඳුම් පිදුම් කරන ස්ථානය. එතකොට ඒ ලංකාවෙන් ලබා දුන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට එහෙම නැත්නම් අපේ මේ පන්සල් වලට ගෞරවයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් දහන්නේ ලබා දුන්න ස්වාමීන් වහන්සේලාගේ නම් කවුද කොහෙන්ද ලබා දුන්නේ කියලා හරියටම. 그 사리탑을 가져오신 절하고 스리랑카에 있는 절하고 스님의 성함을 좀 말씀해 주실 수 있을까요? 사리탑을 모셔오셨던
살다 뭐? 사리탑을 가져오셨던 절하고 스리랑카에 있는 절하고 그 스님의 스리랑카 네. 아누라다푸라 이스르무니아 비아라. 네. 랑카වේ ලංකාවේ අනුරාධපුර අනුරාධපුර ඉසුරුමුණි විහාරස්ථානයෙන් තමයි ධාතුන් වහන්සේ ලැබිලා තියෙන්නේ. 그리고 එතකොට ඒ ධාතුන් වහන්සේ ලබා දුන්නේ කවුද? එතකොට එවකට හිටපු ස්වාමීන් වහන්සේ 그때 계셨던 스님 큰 스님은 큰 스님은 그 사진 갖고 올까? 네. 사진 있고 지금은 네. 이제 그 스님 돌아가시고 이제 소망갈라라는 스님 네. 이미 이제 돌아가신 뒤에 열반하셨다 그죠 불교에서는 하지에 그 상자가 그거를 하고 있어. 그런데 그 얘기를 절에서 들었는데 네. 일본에 천조사라는 절에서 상당히 큰 절이라고. 네. 그 밑에는 가게가 쭉 있더라고. 천조사에서 그 사리를 저기 청구 왔었대. 어제 그랬는데 안 줬대. 허락을 안 했대. 네. 그런데 정부에서 저기 거기 가는 길을 내주고 길을 네. 해주고 그거를 하나 모셔주라고 했대. 그래서 천초사에 하나를 모셔드렸다 그래. 그래서 그인아들은 이제 내가 만났거든. 근데 모형들을 이렇게 해왔다고 그 설명을 하면서 우리 것도 모형들 갖다 해다 놓으라고 그러더라고. 네. 그래서 그 스님 이름이 뭐셨죠? 누구 내 이름? 아니요. 그 스리랑카의 지금 그 수망갈라 수망갈라 주지가 수망갈라 여기 있어. ෆොටෝ එකක් පෙන්වන්න ඒ කියන්නේ එතුමිය සඳහන් කරන්නේ ඉසුරුමුණිය විහාරස්ථානයේ සුමංගල කියලා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින් තමයි ධාතුන් වහන්සේලා ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපි දැන් චෛත්‍ය සඳහන් කරලා 거기 박물관도 있고. එතකොට චන්ද්‍රානන්ද කියලා සඳහන් කරලා තිබුණා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නම. එතකොට ඒ මොකක්ද කියන එක අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? 그리고 여기 밖에 있는 그 사리탑 그 건물에는 그 잔단한다라고 써 있는데 그거는 무엇인지 그거는 거기 찬단한다. 지금 망글라 스님이 여기 한국에 어학을 보냈어. 어학을 네. 한국으로. 네. 그런데 저기 정정 스님 편찮으셔서 이제 얼마 못 빼고서 가는 때 네. 거기 잔단한다 정정 스님께서 상자를 장영씨 잘해고라고 사리 안과를 드렸다는 거요. 네. 상자가 여기 갖고 왔지. 네. 그러는데 이제 가게 되니까 저기 찬단한다 스님이 보명사에 모셔주고 오라고. 네. 그래서 그 사리가 여기가 저기 모셔줬고 네. 또 하나는 두 가는데 네. 또 하나는 말레와 때 안 한다. 종정선 지금 종정선님 전에 네. 바로 전에 네. 아주 고상하고 그러신 분이라고. 그런데 그분 종정했을 때 사리를 이제 나는 거기서 그 스님의 백이 커. 이사장님이 권위가 있으니까 그 안에 들어가서 이렇게 기도를 네. 많이 못하고 3배를 이렇게 밖에 못했거든. 네. 절을 하는데 너무 감격스러워. 네. 앞에서 절을 하는 게 했는데 이제 나중에 부르더라고. 네. 무슨 원이 그렇게 지극하냐고. 나는 원은 없거든. 감격스러워서 이제 한 거요. 감격스러워서 그렇게 절을 하려면 감격스러워는 저절로 수고지잖아요. 네. 그러는데 내가 공부하고 들어올 때 사례를 모셔준다고 그래. 그래서 그 종정 스님이 직접 그 상자도 있고 또 나를 항상 같이 하는 선생님이 있어요. 영어 선생님이. 네. 그 선생님이 영어를 아주 발자를 잘하고 나 온 데는 홍콩 가서 교수를 하고 그런 스님이야. 프레마라고. 그런데 거기서 사진 같은 걸 많이 찍었어. 그래서 많이 찍어갖고 네. 그래서 이제 두 가가 있잖아. 그냥 하나가 있기 때문에 나 얘기를 안 했어. 신도들도 안고 근거에다 대고 저 부처님 밑에 네. 나 이렇게 모셔놨어. 네.
그런데 지금 종정 스님이 오시더니 선대에서 모셔준 사례를 어쨌느냐, 어디다 모셨느냐, 딱 깜짝 놀랐어, 그때. 네, 네. 그래서 빨리 저걸 한 거예요. 그래서 그 두 가를, 네. 그 대사, 그렇게 됐어. 아. 아주 지금 종정 스님이 너무 고맙다는 게 네, 네. 선대인데 나한테 어디다 모셨느냐고. 네, 네. 그래서 저 들어가 봤어, 지장전에. 네. 그 함을 그 스님이 선물한 거예요. 네네. 그 මොකද මේ පිටිපස්සේ තියෙන එක චන්දානන්ද තේරෝ කියලා ලියලා තිබ්බ එක ඔව්. මේ ඒ එකක් ඒ හාමුදුරුව මේ මල්වත්තේ මහා හාමුදුරුව මහානායක මහානායක හාමුදුරුව තමයි එවල තියෙන්නේ මේ කොරියාවට මේ කොරියන් භාෂාව මේ ඉගෙන ගන්න කියලා. හා හා හා. ඒ එවන මේ ඒ හාමුදුරුව මේ කොරියාවට ආපු කාලේ මේ ධාතුන් වහන්සේ මේ අරන් වැඩමල තියෙන්නේ මෙහෙට. රයිට් ඒක අරන් ආවේ ඒ කාලෙදිලු. ඊට පස්සේ ඒකට ඉස්සරහ තිබ්බ ලොකු ඒක තමයි ඉස්රුමුණියෙන් ලැබුණ ධාතුන් ඉස්රුමුණිය එකෙන් ලැබුණේ. ඒක තමයි ඒක නම් මූලිකත්වය. ඔව් බික්කුණි ලංකාවට ගිය කාලෙදී අරන් ආපු ලැබිච්ච එකක් තමයි මට අරන් ඇවිල්ලා මම කරේ. ඔව්. එහෙම තමයි දෙක හම්බෙලා තියෙන්නේ. 잘 모시고 건강하게 잘 나보고 부처님 잘 모시고 포교를 많이 하라고. 네네. 예. මේ චන්දානන්ද හාමුදුරුව මේ හාමුදුරුව මෙහෙලා කොරියාවට ඒක ඊට පස්සේ ආපු සැරේ 말레어터 스님도. ඔව් මේක හදලා තිබ්බේ නැහැලු. ඊට පස්සේ ඇහුවලු මේ ඇයි ඒක හදුවේ නැති කියලා. ඒ නිසා පිටිපස්සේ තියෙන කලුතෙන්ලු හැදුවේ මේ ළඟදී. ඔව් ළඟදී හදපු එකක්ලු. හාමුදුරුව මෙහා ආපු කාලේදී. එතකොට දැන් අපි තේරවාද වගේම මහායානෙත් අර බුදුරජාණන් වහන්සේට අපි කරන පුද පූජා මේ පන්සල්වල ඒ විදිහටම කරනවද? ඒ වගේ මොකක් හරි වෙනසක් තියෙනවද? දැන් අපි දැක්ක අර බුද්ධ පූජාව තියලා තියෙනවා ඉස්සෙල්ලා. අර පළතුරු එහෙම තියලා. සෝ අපි ලංකාවෙත් ඒ වගේ කරනවානේ. එතකොට ඒ පූජාවල් දිනපතා කරනවද කොහොමද? එතකොට මේ ඒ විස්තර අපිට දැනගන්න පුළුවන් කොහොමද කියලා. 그 법당에 그 아까 기도하셨을 때 우리가 기도하고 있었을 때 이렇게 푸자가 되어 있었던 푸자를 되어 있었잖아요. 부다부자? 네네 부다 부자. 부다부자. 그런 거는 한국에서도 하는지 스리랑카하고 어떻게 다른지 여쭤보셨어요. 마야나는 네. 많이 이 차려 네네네. 이렇게 준비를 해 네. 많이 차려 갖고서 이제 기도를 부처님한테 공양 올리고 네. 그다음에 이제 메모리얼 서비스지. 오늘 같은 경우는 제사 돌아가신 분 네. 위에 갖고 한국은 전통적으로 부모를 잘 모시는 국가라. 네네네. 옛날부터 조금은 이제 그 전보다 못해지면서도 부모가 돌아가시면은 3년 동안 가난해도 네. 밥을 떠놓고 집에서 이렇게 해서 지금 이제 불교가 들어온 뒤로부터는 절에서 많이 하죠. 네. 그럼 절에서 그렇게 영어로 메모리얼 서비스라고 그 부처님한테 공양 올리고 네. 그다음에 이제 영가님한테 이제 공양을 올리는 거예요. 아까 그게 네. 제사라 제사. අපි අර ඉස්සල්ලා මේ උඩහ මේ මළුවට ගිය වෙලාවේ මේ ඒගොල්ලෝ එතන කර කර හිටියේ මේ ඒ මනුස්ස ඒ අංකල්ගේ මේ දෙමව්පියෝ නැති වෙලා ඒ නිසා ඒ වගේ ඒගොල්ලෝ පූජාවක් තියෙද්දි ලංකාව වගේ වෙනස් දේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අපි දැක්ක ඇති මේ ඕගොල්ලෝ දැක්ක ඇති මේ පළතුරු එහෙම මෙහෙම මේ වට්ටි පිටින් ඒගොල්ලෝ පූජා කරන්නේ. ලොකුවට මෙහෙම උසට මෙහෙම ස්ටැක් කරලා වගේ ඒ විදිහට ඒක ලංකාවේ ටිකක් වෙනස් විදිහට අපි පොඩ්ඩ මෙහෙම ලෑස්ති කරන්නේ. මේගොල්ලෝ එක සැරේ ගොඩ තමයි ඒගොල්ලෝ පූජා කරන්නේ. ලංකාවගේ ලොකු වෙනසකට තියෙන ඒක කියලා කිව්වා. මේ දැන් අපි අද දැක්ක එක ඒ සර්ගේ මේ දෙමපිය මේ නැති වෙලා තිබ්බ එකට මෙමෝරියල් සර්විස් එකක් වගේ කරේ. මහායාන සහ තේරවාදවල බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන බුද්ධ පූජාව වෙනසක් තියෙනවද කියන එක මට දැනගන්න ඇහුවේ මම. ඒකෙදි සඳහන් කරේ දැන් අපි පුරුද්දක් හැටියට බුද්ධ පූජාව තියෙනකොට අපි දැකලා තියෙනවා හරි චූටි භාජනවල පොඩි පොඩ තමයි බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට අපි තියන්නේ. හැබැයි මෙතන විශේෂයෙන්ම සඳහන් කරේ මහායානවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තියෙනකොට ඊට විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ පළතුරු තිබ්බත් අපි කෙසල් ගෙඩියක් තිබ්බොත් අපි කෙසල් ගෙඩිය එකයි තියන්නේ. එකක් හරි භාගයක් එකයි අපි තියන්නේ කපලා භාගයයි. ඉතින් ඒක හොඳ ආදර්ශයක්. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන දෙයක් නිසා මේ මොවුන් කරන්නේ මේ බික්කුණන් සඳහන් කරේ තියන්න පුළුවන් උපරිම ප්‍රමාණයක්. ඒ කියන්නේ ඊට විශාල වශයෙන් බුද්ධ පූජා වශයෙන් ඒක තියෙනවා කියලා. ඒක තමයි ලොකුම වෙනසක්. මේ
එතකොට අර උඩ අපි දැක්ක අර මේ රත්තරන් බුදු පිළිම වගේක් එහෙම තිබුණේ. ඒතර ඒ බුදු පිළිම ගොඩාක් එහෙම තියලා මොකක්ද ඒකේ විශේෂත්වයක් තියෙනවද? එතන ඒ බුදු පිළිම තැන්පත් කරලා තියෙන එකේ. 그러니까 이제 한국에서 잘하려면은 스님들도 많이 모셔놔놓고 또 음식도 더 많이 이렇게 차리고 그리고 또 법문도 해주고 근데 여러 가지 이제 의식을 하는데 이제 제자는 그 지내는 그 오너는 자기가 부모가 살았을 때 잘했지만 돌아가시고 나니까 잘못된 게 너무 많잖아요. 그러니까 그것을 참여하고 저기 용서하라고 이 공양을 드리니까 부처님한테 올린 공양을 드리고 저기 하니까 자시고서 좋은 국도에 가서 좋은 인연 만나라고 그렇게 이제 기도를 한다고 기도를 하는데 한국에는 정말로 자랑할 만한 게 있어. 1년에 한 번 우리나라가 이제 역사적으로 이제 탄압을 받은 때도 있어요. 탄압, 6.25 그런 걸로 탄압받은 시절이 있어도 부모를 위하는 마음은 변치 않아. 지금까지도 1년에 한 번, 그러니까, 음력으로 7월 불문대에, 그죠? 스리랑카 불문대하고 만마고, 그래서 평소에는 스님들이 그때 못 가. 많이 못 가는 거예요. 갈 수가 없어. 여기 바쁘니까 49일 동안을 그날 끝나는 날이야. 7월 불문대가 끝나는 그때까지 49일 동안 기도를 하는데 그 자손들이 어머니 아버지 이름 써다 거기다 놓고 절에다 돈 내고 그 49일 동안 그 제도가 아직까지 살아있어. 아주 그건 대단한 거예요. 그러니까 그러니까 부모만 하는 게 아니라 나라를 위해서 돌아가신 분, 또 전쟁에 그 구국운동한 이제 또 주변에서 근무를 하다 필요해서 죽은다는 군인들 뭐 이렇게 그런 분들 다 나라를 위해서 가신 분들 우리나라는요 그 모든 행사가 옛 풍습이 절에서 지키고 있어. 스님들이 절에서 지키고 있고 일반인은 자꾸 시대가 가면서 해야죠. 이것이 지금 문제예요. 근데 불교에서 그 전통 음식이고 또 생활권이고 이런 집이고 절에서 다 지키는 거예요. 그게 한국이 특이하지만 상을 안 내. 우리 때문에 이런 거는 얘기를 안 해. කොරියාවේ මේ ඒ කල්චර් එකේ පාර්ට් එකක්ලු මේ බුද්ධාගම කියන්නේ මේ දෙමව්පියව රෙස්පෙක්ට් කරන එකලු මේ يعني ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ ෆිඩෙලිටි කියලා. ඔව් ෆිඩෙලිටි ගොඩක් ලොකු දෙයක් මේ කොරියන් කල්චර් එකේ. ඒක තමයි හම්දුර දැන් මේ තේරුම් කරලා දුන්නේ. මේ ඉස්සර කාලේ ඉඳලා මේක දැන් වෙනකනුත් මේ කොරියාවේ දැන් තරුණ පාරපුරන උනත් මේ දෙමව්පියන්ට මොකක් හරි මේ කරන දෙයක්ලු ඒ කියන්නේ ඒක බුද්ධාගමත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවලු. ඒ නිසා අපි අද දැක්ක එකත් එහෙමයිලු. කියන්නේ දෙමව්පියෝ වෙනු නෙමෙයි මේ ලංකා රටට මොකක් හරි කරපු මේ මිලිටරි එකේ අය මේ රටට වෙනුවෙන් මේ ෆයිට් කරලා ඒගොල්ලෝ මේ නැති වුණ කයට මෙමෝරියල් එකක් හැටියටත් ගොඩක් ඒ වගේ දේවලුත් කරනවලු දෙමව්පියෝ වෙනු කරනවලු එක හේතු වලට කරනවලු ඒත් ඔක්කොටම එන්නේ පන්සලටලු ඉතින් බික්කුණීන් වහන්සේ සඳහන් කරේ මහායාන බුදුදහම තුළ කළගුණ සැලකීම සහ දෙමව්පියන්ට සැලකීම ඒ වගේම දානය කියන එක අපි මූලික වශයෙන්ම දකිනවා මොකද ඒගොල්ලෝ ගොඩාක් මිනිස්සුන්ට දේවල් දෙන්න කැමති. ඉතින් ඒක කොරියන් සංස්කෘතිය තුළ තියෙන දෙයක්. එතකොට දැන් එතනදී බික්කුණීන් වහන්සේට තියෙන දැනුමයි තියෙන අත්දැකීම් රාශියක් තියෙන නිසා තමයි ගොඩාක් විස්තර කියන්නේ. ඉතින් අපිට අර මේ වගේ පොඩි ඉන්ටර්වියු එක ඔක්කොම විස්තර ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් කියන්න අමාරුයි. මොකද එතුමියගෙන් අහපුවාම බික්කුණීන් වහන්සේ ගොඩාක් විස්තර අපට කියනවා. ඉතින් මට තේරෙන්නේ නැත්නම් අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්න අපේ මයුරිකාට හැම දෙයක්ම තේරෙනවා. ඉතින් මයුරිකා අපිට සාරාංශ කරලා අවශ්‍ය ටික විතරක් අපිට කියන්නේ. ඉතින් මේකේ අර අපිට මහායාන බුදුදහමෙත් අපිට ගන්න තියෙන පණිවිඩයක් තමයි මේ බික්කුණීන් වහන්සේ සඳහන් කරේ. දෙමව්පියන් සැලකීම කියන එක කොරියන් සංස්කෘතිය තුළ ඉතාම ඉහළින් සැලකනවා කියන එක. එතකොට ඒත් සමග පන්සල සම්බන්ධතාවය හදලා දෙනවා. ඒ කියන්නේ සෝෂල් එක සමාජය සහ කියන සමාජයේ ඉන්න මිනිස්සුයි පන්සල අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තමයි පන්සලත් එක්ක සඳහන් කරේ භික්ෂුණීන් වහන්සේ. ඉතින් එතකොට ඉතින් ගොඩක් අපි පන්සල ගැන විස්තර කතා කරා.
පන්සලේ තියෙන ගොඩනැගිලි ගැන පන්සල ආරම්භය බිකුණින් වහන්සේ කොහොමද ලංකාවත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන අපි කතා කරා. ඉතින් අවසාන වශයෙන් මම කැමති දැනගන්න අපි ඇවිල්ලා තේරවාද බුදුදහම නියෝජනය කරන පිරිසක් ලංකාව කියලා කියන්නේ. එතකොට බිකුණින් වහන්සේ මහායාන බුදුදහමෙන් ඉතින් අපිට මහායාන බුදුදහමෙන් අපිට පොඩි මැසේජ් එකක් පණිවිඩයක්. ඒ කියන්නේ අපේ ලංකාවේ තේරවාද බුදුදහම අදහන කට්ටියට අපිට මහායාන බුදුදහම තුළ එකම බුදුදහම තමයි. එනට අපිට පොඩි පණිවිඩයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙයක් පොඩි පණිවිඩයක් අපිට මහායාන බුදුදහමේ තියෙන ලයින් එකක් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අපිට අවසාන වශයෙන් ඒ වගේ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්ද කියලා අපිට අහන්න පුළුවන්. 스리랑카에는 주로 테라와다 불교잖아요. 그래서 스님은 마하야나 불교를 대표로 알고 계시는데 마하야나 불교에서 가르침을 한마디를 좀 불교에서는 마하야나 short 불교에서 번역이- 한마디를 부처님 말씀에 네. 하나도 모순이 없다는 거. 잘못된 게 모순이 없고, 불교에서는 특히 지금 쉽게 얘기하면은 네. 우리가 이 시대에 그전에 어려웠잖아요. 이렇게 복된 세대에 좋은 그 시기에 이렇게 살고 있는 거. 이 시대에 우리가 복수용이라는 것은 편안한 걸 많이 하잖아요. 네. 그렇게 사는 거는 우리 나 때문이 아니고 선대서부터 내려오면서 네. 그분들이 복을 져갖고 이렇게 해서 그네들은 많이 고생했어. 예, 40, 50년 넘는 저래도 천분에다 이렇게 하고 그 이전부터 아주 고생하면 그분들이 고생을 하고 나라를 지켜다 돌아가시면 이런 그분들에 의해서 오늘 우리가 이렇게 편안히 살 수 있으니까 항상 불교에서는 부처님 말씀은 모든 중생을 부처님 같이 보라는 거예요. 또 좋은 일이나 나쁜 일이나 그렇게 생각하지 말고 다 긍정적으로 부처님 말씀으로 보면은 원수질 일도 없고 잘못될 일도 없고 안 될 일도 없고 그런 거를 우리가 가르치죠. 네. 그리고 세상에 좋은 일은 많이 있지만 부모한테 잘하는 그 공덕은 비유가 안 돼요. 그러니까 우리가 고생하고 뭐 애군을 닥치고 재앙을 만나는 것도 내가 잘못진 것이지 누구 때문이 아니요. 누구 때문이 아니. 그러니까 본인에 의해서 다 지어놓은 업보요. 업보. 그렇기 때문에 본인이 그것을 알면은 성낼 일도 없잖아요. 성내는 건 욕심이라 욕심. 네네. 넘하고 싸우는 것도 이렇게 좋지 않은 관계를 유지하는 것도 다 욕심이고 내가 다 부처님처럼 보고 동기간처럼 보고 다 형제자매로 이렇게 보면은 싸울 일도 없고 탐낼 일도 없고 흠뜯을 일도 없는 거예요. 그러니까 마음 하나를 잘 다스리려면은 그냥이 안 되잖아요. 그렇게 정진을 해야 돼요. 참선을 하든 연보를 하든 사경을 하든 많은 방법을 부처님이 제시했거든. 네. 그대로 하면은 안 되는 일도 없고 고생할 일도 없고 병도 죽을 병도 낫고 네. 네. 짧은 병도 다 문제가 해결되는 거예요. 네. 그러니까 내가 보니까 우리나라에 재벌들 있어, 재벌. 한국에 재벌. 제가 지금 그때까지 말씀을 드릴게요. 코리아의 항상 감사한다는 거. 네네네. 존경하고 감사하는 거. 네. 네. 모든 사람한테. කොරියාවේ බුද්ධාගම මහායාන බුද්ධාගමේ එයා හිතන විදියට මේ බුදුහාමුදුර අපිට මේ උගන්වපු දෙයක් තමයි මේ අපි දැන් මේ ලෝකේ ඉන්නේ අපි දැන් මේ කාලේ අපි මෙහෙම මේ පහසුවෙන් ජීවත් වෙන්නේ එක හේතුවකටලු ඒ හේතුව තමයි අපේ ඊට ඉස්සෙල්ලා හිටිය ජෙනරේෂන් වල අය වැඩ කරපු කියන්නේ මහන්සි ඒගොල්ලන්ගේ මහන්සි දාඩිය නිසා තමයි අපි දැන් මේ ලෝකේ මෙහෙම මේ කම්ෆර්ටබල් විදියට පහසුවෙන් ඉන්න පුළුවන් කියලා. ඒක තමයි ලෝයා හිතන විදියට මහායාන බුද්ධඝමේ ලොකුම මේ ටීචින් එකක් කියලා. ඒකත් එක්කම අර ඉස්සෙල්ලා කිව්ව විදියට මේ
තමන් මේ වගේ මේ පහසුවෙන් ඉන්නේ තමන්ගේ දාඩි මහන්සියත් එක්ක තමයි ඒත් මේ තමන්ගේ දෙමව්පියෝ මේ තමන්ට කරපු දේවල් උත් හිතන්න ඕනේ. ඒගොල්ලන්ටත් අපි පුළුවන් තරම් මේ ඒවට අපිට උදව් කරපු දේවල් වලට ආයේ ඒගොල්ලන්ට මේ අපි මොන හරි කරලා දෙන්න ඕනේ. මේ ගොඩක් ස්තුති වෙන්න ඕනේ. මේ ආදරේ මේ දෙන්න ඕනේ අපේ ඉන්න මේ හැම එක්කෙනාටම ආදරේ පෙන්වන්න ඕනේ. ඒවත් කිව්වා කියන්නේ මහා බුද්ධාගම අපි අත් වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ලෝකේ කොහෙ ගියත් එකම ඉගැන්වීමක් තියෙන්නේ. ඒත් මට දැනගන්න අවශ්‍ය වුණේ මහායාන විශේෂයෙන්ම මොකක්ද තියෙන විශේෂත්වය කියන එක. ඉතින් භික්ෂුණීන් වහන්සේ සඳහන් කරේ අපිට මයුරිකා අපිට සඳහන් කරපු විදිහට ඒ කියන්නේ අපි දැන් අද මේ ඉන්නේ අපි අද අපි මේ පහසුවෙන් ජීවත් වෙන්නේ අපිට මේ විහාරස්ථාන, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ. අපිට කලින් හිටපු ජෙනරේෂන් එක අපිට මේවා හරි ගස්සලා පහසුවෙන් ඉන්න තියලා ගියපු නිසා කියන එක මහායාන බුදුදහම තුල ගොඩාක් ඒගොල්ලෝ විශ්වාස කරනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ කලින් හිටපු කට්ටිය කියලා සඳහන් කරේ අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, රටේ හිටපු ප්‍රභූවරු වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මේක හරි විදියට හරි ගස්සපු නිසා අද අපි භුක්ති විඳිනවා. සෝ ඒ වෙනුවෙන් අපි දෙයක් කරන්න ඕනේ කියන එක තමයි මහායාන බුද්ධාගම විශේෂ කරුණක් හැටියට සඳහන් කරන්නේ. එතනිමුත් විශේෂත්වය නැවතත් සඳහන් කරේ තුමිය. එතනිමුත් දෙමව්පියන්ට සැලකීම මූලිකත්වයක් ගන්නවා. ඒ වගේම තමයි තවත් දෙයක් එතුමිය සඳහන් කරේ අපිට කලින් හිටපු ජෙනරේෂන් එක අපිට පහසුවෙන් ඉන්න හරි ගස්සලා තියලා ගියා වගේ අපිත් මේක නිවැරදි විදියට හරි ගස්සලා තියලා යන්න කියලා තමයි කියන්නේ. ඊළඟට එන ජෙනරේෂන් එකට මේක දිගටම අරන් යන්න. ඉතින් ඒක හොඳ ආදර්ශයක්, හොඳ ඉගැන්වීමක්. 사람을 존중하고 현장계에 있는 모든 사람을 존중하고 현장계에 있는 모든 것에 감사할 줄을 알아야 된다고. 내가 결론적으로 내 결론적으로 내가 이렇게 지금까지 이렇게 이런 위치에서 활동을 할 수 있는 거는 내가 부처님 덕이야, 부처님 덕. 그거는 처음에 내가 81년도에 인도 가기가 어려울 때 이게 비자 같은 게 상당히 힘들었어요. 어려울 때 내가 세계 일주권을 얻었어. 세 사람이 서울에서 학생회 여행사에서 큰 여행사가 하나 있는데 외국과는 커넥션이 안 됐어. 그때 세계 일주권을 그냥 줬어. 나중에 갚으러 갔는데 하여튼 일주권을 줬어요. 프리로. 그래갖고 인도를 갔어. 그때 기도를 해갖고 언제서부터 달라진 것 같아. 그래갖고 이내 스리랑카 갔고 스리랑카 가서 좋은 스님들 만났고 모두가 그래서 이제 부처님 덕이요. 그렇게 이제 항상 부처님을 생각하는 마음을 가지면은 난 이루지 못하겠고 한국의 예를 보더라도 우리 지금 한국에 재벌들 있거든요. 상식적으로 재벌들이 밑바탕에 거의가 다 불자라. 롯데, 삼성, 현대, 동아, LG 이런 게 다 밑바닥에 불자라. 그래갖고서 මේ සම්සොන් LG වගේ මේ ලොකු මේ බිස්නස් තියෙන්නේ. ඒ ඔක්කොම මේ ඒගොල්ලන්ගේ මේ පටන් අරගෙන තියෙන්නේ බුද්දිසම් රිලිජන් එකේ. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ ඒ වගේ ඉන්න CEOස්ලා එහෙම ඔක්කොම මේ බුද්දිසම්. ඒ කියන්නේ ඒකත් හොඳ ආදර්ශයක් අපිට. ඒ කියන්නේ කොරියා දැන් අපි ලංකාවෙත් අපි බුදුදහම තිබුණත් දැන් මහායාන බුදුදහම තුල කොරියාවේ භික්ෂුණීන් වහන්සේ සඳහන් කරන්නේ මේ රට තුල තියෙන ඊටාම් විශිෂ්ට ගණයේ තියෙන ව්‍යාපාරිකයෝ ඒ ව්‍යාපාරවල ඉන්න ඩිරෙක්ටර්ස්ලා ඒ වගේම ලොකු උදවිය කියන්නේ සැම්සුන් මොනවද කිව්වේ සැම්සුන් හොන්ඩායි ඒ වගේ කියන LG ඒ වගේ තියෙන ලොකු කම්පැනිස් ඒ තියෙන හැම කම්පැනි එකම ඉන්න ප්‍රධාන නිලධාරීන් ඒ ව්‍යාපාර දියුණු කරගෙන තියෙන්නේ ඒ ව්‍යාපාර ආරම්භ කරලා තියෙන්නේ බුදුදහම මුල් කරගෙන කියන එක. මොකද කොරියාවේ බුදුදහමට මූලිකත්වය ලැබෙනවා. බුදුදහම මුල තබලා තමයි හැම ව්‍යාපාරයක්ම හැම අධ්‍යාපනයක්ම හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒක තමයි එතුමිය සඳහන් කරේ. ඉතින් අපිට හොඳ ආදර්ශයක්. ඒ කියන්නේ අපිත් බුදුදහම අදහන රටක් හැටියට බුදුදහම මුල් කරගෙන දෙයක් කරොත් යම් කිසි දෙයක් කරොත් මොකද බුදුදහම තුළ අපි බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ තියෙන්නම
අනේකාට කරදරයක් නොවි තමන් කොහොමද දියුණු වෙන්නේ තමන් කොහොමද තමන්ගේ ලෞකික පැත්ත සහ අධ්‍යාත්මික පැත්ත හදාගන්නේ කියන එක. ඉතින් ලෞකික පැත්ත හදාගන්න හැටි තමයි එතුමිය අපිට දැන් සඳහන් කරේ. ඒ හැම ව්‍යාපාරයකම මුල තියෙන්නේ පන්සලේ කියන එක තමයි සඳහන් කරේ. 그렇게 마무리는 이제 그거요. 내가 부처님 덕분에 인도를 그때 갔다 와서부터 시작돼 갖고 스리랑카 가면서 세계 훌륭한 인재를 다 만나갖고 내가 저기 세계 속에 뛰어들어서 지금까지도 이렇게 하고 있는 게 부처님 덕이라는 거. 그런데 잠깐 앉으라. 내가 좋은 일을 하나 할게. 삼성 있죠, 삼성. 삼성 오너가 작년에 돌아가셨어요. 재작년인가? 삼성 오너가 이근혜 씨가 돌아갔는데 저기 장인은 마누라 아버지요. 마누라 저기 와이프 아버지가 일제시대 때 일본서 법학을 해갖고 저기 돌아갖고 한국에서 법조계에 있었거든요. 그랬는데 그때가 언젠가 지금 저기에 사형선고를 받았대. 사형선고를 받았어. 뭐가 잘못돼서. 사형선고를 받아서 그 어머니가 아들이 사형선고를 받았으니까 어머니가 기도를 하는데 며느리 보고 물 한 그릇 떠다 달라고 물을 하나. 그래서 방에다 갖다 놓고 내가 일주일 동안 저기 아들이 서양선거를 받았으니까 나도 죄가 많고 너는 안 됐다. 그리고 머리를 잘라서 주면서 물 한 걸만 떠다 놓고 가라고. 그리고 어때도 문을 열지 말라는 일주일 동안을. 그랬는데 이제 못 들어가죠. 그 일주일 만에 정원 뉴스에 사형선고가 폐지된 거예요. 사형선고가 오퍼를 했던가 봐. 선거가 뭔지 그러니까 이제 그 며느리가 가서 문 두들고 어머니 사형선고가 면제됐습니다. 그 문을 열어봤대. 문을 열었는데 일주일 전에 가져간 물 있죠? 한 사발 가니까 그냥 있더래. 하나도 안 먹고. 그런데 서른 거요. 그게 여기 폰에 들어왔더라고. 작년에. 그러니까 이게 그런 거만 부처님 그 원력에 그만큼 부처님을 신하면은 엄청난 그릇이 되는 거예요. 그래서 나도 부처님 덕분에 좋은 사람 만났고 다 좋은 인연을 내가 솔직히 많이 만났어요. 예, 그래서 오늘 내가 그 얘기는 똑똑해요. 오늘 이걸 모르고 그냥 방문하는 줄 알았는데 내가 두서없이 얘기를 했지만 잘 정리해서 참고를 하라고. 예, 그런 게 그냥 사실이니까. 그리고 여기는 저기 여기 한번 보고 가시오. අන්තිමට කිව්වේ අර එයා කිව්වේ බුදුහාමුදුරුවන්ගේ උදව්වෙන් තමයි එයා මේ තැනටත් ආවේ කියලා කිව්වේ. ඒක ගැන කියන්න අර කතාවක් කිව්වා එයා. මේ ළඟදී අර අවුරුද්දකට විතර ඉස්සෙල්ලා සැම්සුන් එකේ ඩිරෙක්ටර් එයා නැති වුණා. එයාගේ ඒ ෆැමිලි එකේ නැති වෙන්න ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරුවන්ට ගොඩක් ප්‍රේ කරලා එහෙම මොකද කතාවක් කිව්වේ මට හරියටම තේරුන්නේ නැහැ. මේ ඒත් එයා කියන්නේ ඉතින් බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගෙන් එහෙම උදව් අපි ඉල්ලුවොත් අපිටත් මේ වගේ හාමුදුරුවෝ ඇවිල්ලා තියෙනවා වගේ හොඳ තැනකට යන්න පුළුවන් කියලා තමයි ඒ කතාව තමයි එයා හාමුදුරුවෝ කිව්වේ. දැන් අපිට මහායාන බුදුදහම තුළ අපිට උපදේශයක් අවසාන වශයෙන් මම බිබිකුණින් වහන්සේගෙන් ඇහුවේ. එතකොට භික්ෂුන් වහන්සේ සඳහන් කරේ දැන් අපි අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ අපිට මේ යාන වාහන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් මේ විහාරස්ථාන මේ හැම දෙයක්ම පහසුවෙන් අපිට ඉන්න සකස් වෙලා තියෙන්නේ අපිට කලින් හිටපු ජෙනරේෂන් එකේ කට්ටිය මේවා හරි ගස්සලා ගියපු නිසා කියලා. ඉතින් අපි ඒ වෙනුවෙන් යුතුයකමක් කළ යුතුයි කියන එක මහායාන බුදුදහම තුළ විශ්වාස කරනවා.
ඒ වගේම මහායාන බුදුදහම තුළ අපේ බික්කුණීන් වහන්සේ සඳහන් කරන්නේ කළගුණ සැලකීම, දෙමව්පියන්ට සැලකීම, දානය, ඒ කියන්නේ මෙදීම. එතකොට මහායාන ගොඩාක් මහායානට බුදුදහම අදහන පිරිස ගොඩක් මිනිස්සුන්ට දේවල් දෙන්න කැමති. ඉතින් අපේ තේරවාදී බුදුදහම තුළත් අපේ තියෙනවා දානය. ඒත් ඊට වඩා විශේෂ වශයෙන් මිනිස්සුන්ට දෙන්න කැමති. ඒ වගේම අර කලින් ජෙනරේෂන් එකේ කට්ටිය නැත්තම් කලින් හිටපු අපේ ආදි මුතුන් මිත්තෝ විසින් මේවා හදපු නිසා තමයි අපිට මේ තැන අද ලැබිලා තියෙන කියන එක මහායාන බුදුදහම තුළ විශ්වාස කරනවා. ඉතින් ඔවුන් වෙනුවෙන් කළගුණ සැලකීමක් කළ යුතුයි කියන එක මහායාන බුදුදහම තුළ විශේෂයෙන්ම විශ්වාස කරනවා. ඉතින් අපිට ඒක හොඳ ආදර්ශයක්. ඉතින් අපිට බුදුදහම මහායානද තේරවාදද කියන එක නෙවෙයි. හොඳ දෙයක් තියෙනවා නම් ඕන තැනක අපිට ඒක තමයි වටින්නේ. ඉතින් අපිටත් ලංකාවේ තේරවාද බුදුදහම අදහන ඔබටත් පුළුවන් කළගුණ සැලකීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කරපු දෙයක්. ඒ වගේම දානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාවත පවා පිරුවා. ඉතින් ඒ නිසා දානය කියලා කියන්නේ ඒ වගේම දෙයක්. මේ කියපු හැම කරුණක්ම බෞද්ධයෝ හැටියට අපිට ඊටාම වැදගත් වෙන කරුණු රාශියක් බික්කුණීන් වහන්සේ සඳහන් කරා. 그건 마음만 잘 다스리면. 그리고 인과를 알면은 잘못을 안 살아. 인과가 중요한 거예요. 부처님이 연기법을 설명했거든요. 인과만 알면은 그렇게 이제 마음만 잘 다스릴 줄 알면은 자비와 지혜가 나서 뭐든지 해결할 수 있는 거예요. 그리고 인과를 믿어야 돼. 인과. 나쁜 짓 하면 악이 나한테 온다는 거. 남한테 가는 게 아니고. 그래서 항상 마음을 옳게 쓰는 거. 부처님 말씀에 이게 뭐 사성제, 팔성제 이런 게 많이 해놨어. 말씀해놨어요. 그거 그때 한번 그만 지키면은 잘 되는 것도 잠깐이고 잘못되는 것도 잠깐이고 그래요. 그렇게 마음만 잘 다스리면은 원하는 거 다 이룰 수가 있고 건강하고 다 만사가 나만 아니라 일체 중생이 행복한 거를 기준으로 해요. 나만 생각하지 말고 모든 중생의 모든 사람이 행복했으면 좋겠다. 마음이라도 그렇게 가져야 돼요. කියන්නේ ගොඩක්ම මේ හිතන්නේ මේ වැදගත් දේ තමයි මේ හදවත මේ ක්ලීන් වෙන එකලු පියුර් වෙන එකලු. පියුර් වෙන එක. ඒ කියන්නේ තමන් හිතාගෙන හිටියොත් මම දැන් හොඳ වැඩක් කරන්නේ මම හොඳ මේ සමාජ මේ සොසයිටි එකට හොඳ වැඩක් කරන්න ඕනේ මේ බුද්ධ ආගම වෙනුවෙන් හොඳ දෙයක් කරන්න ඕනේ කියලා හිතාගෙන මේ වගේ වැඩක් කරන එක ගොඩක් හොඳයි කියලා කිව්වා. මේ ඒ නිසා මේ ගොඩක් රිස්පෙක්ට් කරනවා කියලා කිව්වා. මේ නිකන් මේ thank you කියන කතාව තමයි අන්තිමට ඒ කියන්නේ එතුමිය සඳහන් කරන්නේ බුදුදහම වෙනුවෙන් දැන් අපිත් මේ ඇවිල්ලා වැඩසටහන් කරලා මේ තියෙන අත්දැකීම ලංකාවේ මිනිස්සුන්ට ලබා දෙන්න. ඒ වගේම මහායාන බුදුදහම ගැන මහායාන පන්සලක් ගැන තොරතුරු ලබා දෙන්න තමයි අපි මේ ආවේ. ඉතින් එතුමිය අපිට ස්තුතිවන්ත වෙනවා කියන එක තමයි කිව්වේ. මේ වගේ ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් තමන්ගේ සුව කැමැත්තෙන් කරන එක පිළිබඳව එතුමිය බොහොම සතුට වෙනවා කියන එක තමයි එතුමිය සඳහන් කරේ. ඉතින් ඒක අපිට ඇත්තටම කියනවා නම් බොහොම අපිටත් සතුට වෙන්න පුළුවන් මේ වගේ අත්දැකීම් බහුල කොරියාවේ එහෙම මෙහෙණින්නාංශ කෙනෙක් එහෙම අපිට කියනවා කියන එක අපේ නාලිකාවට සසර කෙනෙක් නාලිකාවට පෞද්ගලිකව මට ඉතාමත්ම සතුට වෙන්න පුළුවන්. ඉතින් මොකද මේ බොහොම සත්භාවයෙන් අපි ඔබ හැමදෙනාම දන්නවා සසර කෙලවට නාලිකාව පුරාවට තියෙන බෞද්ධ වැඩසටහන් ඒ සියලුම දේවල් අපි සත්භාවයෙන් බෞද්ධයන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේ අරමුණෙන් කරන නිසා ඉතින් මේ වගේ ඇගීමක් අපිට ලැබෙනකොට අපිට ඉතාමත්ම සතුට වෙන්න පුළුවන් කාරණයක්. දුකයි. 이거 그 살이 모진 게 40년이 넘는데 올해 43년이거든. 네네. 그때부터 이 사람 만난 사람들이 네네네. 매달 미팅을 변함없이 갖고 있다고. මේක මේ 그것도 쉬운 일은 아니잖아. 그 දලදා මේ එක මේ මෙහෙට ගෙනාවට පස්සේ මේ ඒ ලංකාවත් එක්ක සම්බන්ධය මේ කියන්නේ නැති වුන් හැල්ලු මේ හැම මාසෙම ඒ හම්දුරත් එක්ක කතා කරලා මේ ඒ පන්සලත් එක්කත් කතා කරලා මේ දැන් වෙනකත් මේ දැන් වෙනකොටත් ඒගොල්ලොත් එක්ක මේ හැමතිස්සෙම කතා කරනවලු. එතුමිය සඳහන් කරන්නේ දැන් ධාතුන් වහන්සේලා මේ රටට වඩම්මලා චෛත්‍යයක් නිර්මාණය කරලා ඒ වන්දනාමාන කරගෙන යනකොට ඒ අර ලංකාවට අර මේ ලංකාවත් එක්ක තිබුණු සම්බන්ධතාවය තව තවත් දියුණු කරගත්තා. අර අපි මුලින් සඳහන් කරා වගේ කළගුණ සැලකීමක් තමයි එතනත් එතුමිය කියන්නේ. ඒ කියන්නේ කළගුණ සැලකීමක් වශයෙන් අදටත් ඒ සම්බන්ධතාවය
නොකඩවා මේ කතා කරලා සම්බන්ධතා පවත්වාගෙන ලංකාවට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා බලලා ඒ සුරුමුණිය විහාරස්ථානයේ අනුරාධපුරයේ දළදා මාලිගාව මේ විහාරස්ථාන වල ඉන්න ප්‍රධාන අපේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා කියන එක තමයි එතුමිය සඳහන් කරේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපිට මේ මෙතන ගොඩක් පින්තූර ලෑස්ති කරලා තියෙනවා අපිට පෙන්වන්න. ලංකාවේ හිටපු ජනාධිපතිවරු, හිටපු අගමැතිවරු, තානාපතිවරු විශේෂයෙන්ම මේ විහාරස්ථානට පැමිණලා තිනවා. මම හිතන අපිට දකින්න පුළුවන් මෙතන පේනවා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඒ වගේම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඒ වගේම හිටපු අපේ අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේ මේ සියලුම දෙනා මේ විහාරස්ථානයට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ කියන්නේ ලංකාවත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන නිසා තමයි මේ හැම ජනාධිපති කෙනෙක්ම වගේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද එතුමිය බොහොම උවමනාවෙන් මේ පින්තූර අරගෙන අපිට මේවා ලෑස්ති කරලා තිබ්බ පෙන්වන්න. ඉතින් ඒකත් අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මොකද අපේ හැම ජනාධිපති කෙනෙක්ම මේ විහාරස්ථානට ඇවිල්ලා මේ පන්සලත් එක්ක තියෙන සම්බන්ධතාවය තව තවත් වර්ධනය කරගෙන ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා. 잘 되겠어 앞으로. 네네. 사리 관심을 가지니까 네. 사리가 사리 신앙이 최고거든. 그런데 잘 되겠어. ෆොටෝ එකක් අපි ගන්න කියන්න. 애썼습니다. 네네 너무 고생하셨습니다. 여기서 한번 이것도 보라고. 찍겠습니다. 네. 이것도 설명해 주셨어요. 영어로 되어 있으니까. 영어? 영어로 되어 있으니까 잘 읽으셨어요. 아니, 요거는 여기 있잖아. 여기 요거는 무지개. 이거 사리 행사 때 네 번, 네, 사봐. 이슬은 뭐냐, 다할까. 대성정, 마하테로. 그리고 요거는 그거. 오비고, 스리랑카 오비고고. 예수님은 이스르문야 대성정, 이분은 저는 옥스퍼드 대학의 교수였던 이제 사다티사 박사님, 영국에. 예. 요거는 아일랜드, 스리랑카 전 아일랜드에서 나한테 이걸 줬어. 서티피케이션은. සර්ටිෆිකේෂන්. 이거. 그리고 이슬은 뭐냐? 이거. 여기는 이제 여기 아스끼리 아르비아라. මහානායක තේරෝ. 예. 요거는 이제 홍콩 대성정, 그 티베트 대성정, 스리랑카, 영국 각국의 저기 대성정들이야. මේ ප්‍රංශේ නායක හඳුනන. 이거 තමයි මේ ෆ්‍රාන්ස් චන්ද්‍රරතන. 예. 아는 එක රටවල් වලින් 아는 사람이 그 훌륭한 사람은 다 왔다 갔어. එක රටවල් වලින් එක රටවල් වල ඉන්න මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ කරපු You know him? yes very good 스리랑카. friend. 어. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් එහෙ කරා ගියා. මේ හඳුන එක්ක. 예. 이런 그 촬영을 프랑스 가셔서도 하셨대요. 그래요? 이사님하고 같이. 네네. 잘 아시는 분. මේ හඳුන 프랑스에 스리랑카 투 망스. yes ආනන්ද 와니스 ආනන්ද තේරෝ. 또 와니스 ඕගස්ටේනි ආනන්ද. 소르몬 유니버시티에 나온 사람이었거든. 네. 그 사람은 문화재에 무슨 심사위원이요. 근데 베트남 절이라 둘 다다. 거기서 공부하고 거기서 근무해. 이거 우리 행사. 이건 스리랑카. 요거 요 초대 대통령. 요거는 세컨. 이분이 그거 뭐야? 그래서 이거 여기야 부처님 선물해서 거기 이름 써서 준 거 있어. 저기. 그리고 요거 대성정들이
여기는 조그만 스님은 없고 대승정 그러면 돼. 요거 you know 요? Yes, Ranil Wickremesinghe. 아. ඉතින් ඒ වගේම අද අපි ලංකාවෙන් ඉඳන් කොරියාවට ඇවිල්ලා කොරියාවේ සෝල් නගරේ මේ භූමියන්සා කියන පන්සලට ඇවිල්ලා මේ විහාරස්ථානයේ මේ සාකච්ඡාව කරන්න අපිට මේ බික්කුණින් වහන්සේ අපිට සහයෝගය ලබා දුන්නා. ඊටාම කාර්යබහුලයි. ඉතින් අපිට උද්දච්ච සඳහන් කරේ කාර්යබහුල වැඩි. ඉතින් ඒ නිසා අපිට වෙලාවක් ගන්නත් බොහොම අමාරු වුණා. ඉතින් කොහොම හරි අපිට වෙලාව ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ බික්කුණින් වහන්සේට. ඒ වගේම අද මේ සාකච්ඡාව සාර්ථක කරගන්න ගොඩාක් උදව් කරා අපිට අපේ මයුරිකා දුලාංජනී මෙනවිය. ඉතින් ඇය නිසා තමයි මේ සාකච්ඡාව මේ ආකාරයෙන් සාර්ථක කරගන්න ලැබුණේ. අපි එතුමියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහනකට අපිට ඇවිල්ලා සම්බන්ධ වෙලා අපේ බෞද්ධ වැඩසටහනකට මේ වගේ සහයෝගය ලබා දීම පිළිබඳව. ඒ වගේම අපි නැවතත් අපි බලාපොරොත්තු වෙනවා සසර කෙළවරට YouTube නාලිකාව තුලින් මෙවැනිම වැඩසටහනක් තවත් විහාරස්ථානයක තව රටක ගිහිල්ලා අපි ඔබට මේ වගේ අත්දැකීමක් ලබා දෙන්න. ඉතින් අද මේ වැඩසටහන සාර්ථකත්වය වෙනුවෙන් අපිට උදව් කරපු බික්කුණින් වහන්සේටත් මයුරිකා දුලංජලී මෙනවියටත් අපි තාම ස්තුතිවන්ත වෙලා අපි ඔබ මේ නරඹන ඔබටත් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ. 마음만 잘 다스리면은 지혜와 자비가 나서 잘 되는 거야. 그럼.